Hey everyone, welcome to my YouTube channel. First video එකෙන්ම අපි ඩුබායි වල ඉඳලා බැංකොක් වලට එන experience එක ඔයාලත් එක්ක share කරගන්න හිතුවා. එහෙනම් දැම්ම ගිහිල්ලා channel එක subscribe කරලා වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අපි දැන් එයාපෝට් එකට යන ගමන් තමයි ඉන්නේ. මාරව්වක් තියෙන ඩුබායි වලට මේ දවස්වල. අපි ටයිම් එකටත් කලින් එයාපෝට් එකට ඇවිල්ලා නිසා කවුන්ටර් ටික තාම ක්ලෝස්. ඒ ටික ඕපන් කරගන්න. අපි දැන් මෙතන වෙයිට් කරනවා. අපි දැන් ඉමිග්‍රේෂන් ඔක්කොම ඉවර වෙලා ගේට් එකට යන ගමන් තමයි ඉන්නේ. එහෙනම් අපි ගේට් එකේදී හම්බ වෙමු. අපිට දැන් ඩුබායි වල ඉඳලා බහරේන් තමයි යන්න තියෙන්නේ. බහරේන් වලට තියෙනවා අපිට පැය 3ක විතර ගමනක්. බහරේන් ඉඳලා තමයි අපිට ඩිරෙක්ට් ෆ්ලයිට් එක තියෙන්නේ බැංකොක් වලට යන්න. බැංකොක් වලට යන්න අපිට යනවා පැය 7මාරක විතර ටයිම් එකක් යනවා. ඉතින් අපිට තව ගේට් එක ඕපන් වෙන්න තව වෙලා තිබුණ නිසා අපි හිතුවා මොනාරි කාලය යමු කියලා. දැන් ඉතින් අපි කන්න තමයි යන්නේ. අයියෝ ගායිස් බලන්නකෝ මං ගත්ත වීඩියෝ ටික රෙකෝඩ් වෙලා නැහැ. මගේ වීඩියෝ ක්ලිප්ස් ටිකක් මිසින් වෙලා තියෙනවා සමහර තැන්වල. ගයිස් අපි දැන් තමයි ඩුබායි වලින් ෆ්ලයිට් එක නැග්ගේ. ඩුබායි ඉඳලා අපි බහරේන් යන්න ඕනේ. බහරේන් ගිහිල්ලා තමයි බැංකොක් වලට ෆ්ලයිට් එක තියෙන්නේ. අපි ඩුබායි වල ඉඳලා බහරේන් වලට ගියේ ගල්ෆ් එයා එකේ. ගල්ෆ් එයා එකේදී අපිට හම්බුනේ මීල් එක තමයි මේ තියෙන්නේ. එහෙනම් අපි බලමු guys මේකේ රස කොහොමද කියලා. ඒක රසයි එහෙම අවුලක් තිබ්බේ නැහැ. Hi guys අපි දැන් තමයි බහරේන් එයාපෝට් එකට ආවේ. මෙතන තියෙන වැට්ටි ඔක්කොම ක්ලියර් කරගෙන අපි යන්න ඕනේ ගේට් එකට. අපි දැන් ගේට් එක ළඟ ඉන්නේ. අපිට පැය 2ක් විතර ඉන්න වෙනවා මෙතන ඊළඟ ෆ්ලයිට් එකට යන්න. අපි එයාපෝට් එකේ ඇවිදලා කොෆි එකකුත් අරගෙන ගේට් එක ළඟට යනවා guys. හරි guys අපි ගේට් එක ළඟට ආවා. ගේට් එක තාම ඕපන් කරලා නැහැ. අපි එනකොටත් ගේට් එක ඕපන් කරලා තිබුණ නැහැ. අපි බැලුවම තව පැය භාගයක් විතර ටයිම් එක පෙන්නවා. එතකන් කොෆි එක බිබී චැට් එකක් දාගෙන හිටියා. මොනවද යන්නේ? Second floor. Doors open. ගයිස් අපි දැන් ෆ්ලයිට් එකට නැගලා ඉන්නේ. මේ ෆ්ලයිට් එක නම් මාරම කම්ෆර්ටබල්. තව ඉවසන්නන සිතට සීමා සැබෑවේද මා පතන ආදරයසයා වැටහේ තුමාගේ මේ ආදරේ හිමි වේදවාගේ මා සාගරේ සිත පාවේ. අපි බහරේන් වල හිටියා ටිකක්
වෙලා කියන්නේ පැය දෙකක් විතර පැය දෙකක් විතර හිටියා. මෙයා ෆිල්ම් තෝරනවා. පැය 7:00 යන්න තියෙනවා. අපි බහරෙන් ආව ෆ්ලයිට් එකට වඩා නම් මේක ඇත්තටම හොඳයි. ගයිස් දැන් තමයි ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරන්න හදන්නේ. ඇත්තරම ගයිස් අපේ ෆ්ලයිට් එකේ ගොඩක් කට්ටිය හිටියේ නැහැ. අපිට ඒක නිසා ගොඩක් නිදහසේ යන්න පුළුවන් වුණා. සිලිලා රසිත නයනා හෘදේ සිඹිනා කෝල නීල වදනා සවන පිනනා. අපිට ඩිනර් එක හම්බුණා. අපි බලමු මේ මීල් එකේ මොනවද තියෙන්නේ කියලා. බන් එකක් තියෙනවා, චිකන් බිරියානි එකක් තියෙනවා, තව ඩෙසර්ට්, වෙජිටබල් සලාඩ්. මම ගත්තේ ඇපල් ජූස් එකක්. මම කාලා ටිකක් නිදාගත්තා. ෆ්ලයිට් එකේ නැග්ග ගමන් නිදිය ගන්න නැහැ කියපු කෙනා නම් හොඳට නිදි. ඉතින් ඔයාලට පුළුවන් ගයින් දුලාංජලි YouTube channel එකෙන් අපේ අනිත් vlogs ටික බලා ගන්න. හායි මට ලෑන්ඩ් කරද්දි වීඩියෝ එකක් ගන්න බැරි වුණා. දැන් ලෑන්ඩ් කරලා එයාපෝට් එකේ ඉන්නේ. ඉතින් බැංකොක්. අපි යනවා දැන් ලැගේජ් ක්ලියර් කරගන්න. මෙතන තියෙන වැට්ටි ඔක්කොම ඉවර කරගෙන අපි ඩොලර් 100ක් වගේ එක්ස්චේන්ජ් කරගත්තා. එක්ස්චේන්ජ් කරලා සිම් එකක් අරගෙන අපි ටැක්සි එකේ හොටෙල් රූම් එකට යන ගමන් තමයි ඉන්නේ. මාර විදියට වහින්න ගත්තා ගායිස් මෙහෙ. හරි ගායිස් එහෙනම් මම මෙතනින් වීඩියෝ එක එන්ඩ් කරනවා. මගේ channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඊළඟ වීඩියෝ එකෙන් අනිවාර්යෙන් මම room tour එකක් අරන් එනවා. subscribe කරලා නැති අය subscribe කරලා bell icon එකත් click කරලාම තියාගන්න. එහෙනම් bye.